ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පොල්හේන ග්‍රාම නිලධාරී වසම තුල ගිය වසරේ රාජකාරී කටයුතු කළා. ශ්‍රී ලංකා හදබිම් අධිකාරියෙන් කරනු ලබන ජල මූල සංරක්ෂණ වැඩසටහනේ යටතේ තමයි මේ පොල්හේන ග්‍රාම නිලධාරී වසමේ මේ ජල මූලාශ්‍රය පොදු නානලිද අපි ප්‍රතිසංස්කරණය කළේ ගිය වර්ෂයේ. මේ සඳහා හදබිම් අධිකාරිය මගින් 8කට අධික මුදලක් වැය කරලා තියෙනවා. ඇත්තටම පොල්හේන කියලා කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නාගරික ජනතාව වැඩි වශයෙන් වාසය කරන ප්‍රදේශයක්. මේ වගේ තැනක ලිද මේ ප්‍රතිසංස්කරණය කරලා දීලා තියෙනවා හදබිම් අධිකාරිය මගින්. ඒක විශාල මේ නාගරික ජනතාවට විශාල ප්‍රයෝජනයක් වෙනවා. මොකද නාගරික ජනතාව වගේම මේ අනවසර පදිංචි පවුල් විශාල සංඛ්‍යාවක් මේ වසමේ මේ පදිංචි වෙලා ඉන්නවා. එයාලට මේ වර්ෂාවේ හිඟ කාලවලදී ඒ වගේම සමහර අවස්ථාවලදී ජල හිඟතාවයකට මුහුණ දෙන්න වෙනවා. ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය නැති කාලවලදී ඒ වගේ අවස්ථාවලදී පවුල් 50කට අධික සංඛ්‍යාවක් මේ ලිද පාවිච්චි කරලා මේ ප්‍රතිලාභ ලබා ගන්නවා. මම මහාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොල්ලේන ග්‍රාමයේ පදිංචි හර්ෂ කැලණිතිලක. ඇත්තෙන්ම අපිට මේ හදබිම් අධිකාරියෙන් මේක පරණ ලිඳක් මේක ප්‍රතිසංස්කරණය කළා මේක අලුත් වැඩියක් කිරීම ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ වගේම මේ ව්‍යාපෘතිය ගෙනාවු හදබිම් අධිකාරිය සියලුම නිලධාරී මහත්මියන්ට මගේ අවංක ආදර ස්තුතිය මේලායි පුදනවා.